අතීතයේ වේදනාවක්ද? වර්තමානයේ දුකක්ද? ඒක ප්‍රශ්නයක් නෑ. හැබැයි අනාගතයේ සතුටක් විය යුතුමයි. අතීතය කියන්නේ අතීතයට. ඒක ගෙවිලා ඉවරයි. අපිට අතීතේ ජීවත් වෙන්න බෑ. වර්තමානයේ දුකක්ද? ප්‍රශ්නයක් නෑ. ගෙවිච්ච අතීතය වෙනුවෙන් අපිට කරන්න පුළුවන් දෙයක් නෑ. හැබැයි ඒ වේදනාව අනාගතයට ගෙනියනවද නැද්ද කියන එක ඔයාගේ තීරණයක්. මේ මොහොතේ වුණත් මේ තප්පරේ වුණත් ඔයා දුක් විඳින්නේ වේදනාව විඳින්නේ අතීතේ ජීවත් වෙන නිසා නේද? ඉතින් ඇයි ඒ දේ දැනත් නොදන්නවා වගේ ඔයාගේ අතීතේ කරේ තියාගෙන ඇවිදින්නේ? ඔයා මේ දේ දැනගන්න ඕනේ. මේ තප්පරේ මේ මොහොතේ ඔයා වේදනාවෙන් ඉන්නවා නම් දුකින් ඉන්නවා නම් ඒකට ප්‍රධානතම හේතුව ඔයයි. ඔයයි ඔය වේදනාව කරේ තියාගෙන යන්නේ. වෙච්ච දේ වුණා. අපිට ඒක කැමැත්තෙන් හෝ අකමැත්තෙන් පිළිගන්නම වෙනවා. ඔයයි ඔය වේදනාව කරේ තියාගෙන යන්නේ. දුක් විඳ වේදනාව විඳ මේ ලෝකෙ සිද්ධ වුණ නරකම දේ සිද්ධ වුණේ ඔයාට කියලා හිතලා පසුතැවෙන එක දැන්වත් නවත්තන්න. ඔයා හා සමාන වේදනාවල් විඳපු සමහර විට ඔයාටත් වඩා වේදනාවල් විඳපු මිනිස්සු මේ ලෝකේ ඕන තරම් ඉන්නවා. වැදගත්ම දේ මොකද්ද දන්නවද? ඒ මිනිස්සු ඒ වේදනාවට ඒ අයව යටත් කරගන්න දුන්නේ නැහැ. ඒ මිනිස්සු ඒ වේදනාවල් දරාගෙන ඉදිරියට ගියා. ජීවිතේ සාර්ථක කරගත්තා. ඔයාලා බලන්න මේ වගේ ජීවිත කතා ගැන. ඔයා අතීතයේ වේදනාවන්ගේ හිර වෙලා හිටියට ඔයා වේ වේදනාවට ඇදලා දාපු මිනිස්සු ඔයා වේ අතීතේ හිර කළා සෑහෙන දුර ගිහිල්ලා. ඔයා විතරයි ඔය අතීතේ ඉඳගෙන දුක් පීඩා විඳින්නේ. ඉතින් ඇති නේද මේ අතීතේ ජීවත් වුණා. දැන්වත් ඔය අනවශ්‍ය බර කරෙන් අයින් කරන්න. නැති වෙච්ච දේවල් නෙමෙයි, තියෙන දේවල් ගැන හිතන්න. Tamanට තියෙන දේවල් රැක ගන්න. අතීතයෙන් මිදිලා බලන්න. ඒ වේදනාවෙන් මිදිලා බලන්න. ඔයා වටින අය ඕන තරම් ඉන්නවා. ඔයාට ඔය දැනිච්ච වේදනාවට ඔයාව දුර්වල කරන්න දෙන්න එපා. ඒ වේදනාව ඔයාව ශක්තිමත් කරන්න ඉන්ධනයක් කරගන්න. ආපහු හැල්ල බලනකොට ඔයාට ඒ වේදනාවන් දුන්නේ අපරාධ, ඔයාට එහෙම කළේ අපරාධ කියලා ඒ මිනිස්සුන්ට හිතන විදිහට ජීවත් වෙන්න පටන් ගන්න, වැඩ කරන්න පටන් ගන්න. යන අයට යන්න දෙන්න. ඒ අය පසුතැවෙයි. ඔයා ඔයාව ගොඩනගන්න. ආයේ කාටවත් වටන්න බැරි වෙන්න. ඔයාව ගොඩනැගීමේ හා ඔයාව සතුටින් තැබීමේ වගකීම ඔයාගේ. ඒ වගකීම ඔයා වෙනුවෙන් ඉටු කරන්න පටන් ගන්න. වේදනාකාරී මතක දැන් අතීතයට බාර දෙන්න. සැහැල්ලු මනසින් තමන්ගේ අනාගතය ලියන්න පටන් ගන්න. ඔයා ජීවත් වෙන්න ආස කොහොමද? ඒ ආස විදියට ඔයා ඔයාගේ අනාගතේ ඔයාගේ අත්වලින්ම ලියන්න පටන් ගන්න. ඔව් ඔයා හරි. දවසක එයාලා හිතයි මම මග අරගත්තේ හොඳම දේ කියලා.